අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඔන්න 2026 T20 ලෝකුස්ලානේ තීරණාත්මක කඩයිමකට අපි ඇවිත් ඉන්නවා. සුපිරි අටවටේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරමු. පළමු තරඟයේ ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. ප්‍රතිවාදී වුණේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම. අද අපි කතා කරන්නේ මේ තරඟයේ මොකද වුණේ, අපිට වැරදුනේ කොතනද සහ ඉදිරි ගමන මොන වගේ වෙයිද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. තරඟ ආරම්භයේදී කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක. පල්ලේකැලේ තනතිල්ලේ තෙතමනේ සහ මන්දගාමී ස්වභාවය හඳුනාගත් දසුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ තීරණය ඉතාමත් නිවැරදි බව ඔප්පු කරමින් අපේ පන්දු යවන්න එංගලන්ත ඉනිම ලකුණු 146කට සීමා කළා. එංගලන්ත ලකුණු පූර්ව 146යි කඩුළු 9යි පන්දු ඕවර 20 අවසානයේදී. ප්‍රධාන ලකුණුලාභියා වුණේ ෆිල් ෂෝට්. ඔහු ලකුණු 62ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා පන්දු යැවීම බැලූ කල දුනිත් වෙල්ලාලගේ තමයි දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ. ඔහු ලකුණු 26කට කඩුළු 3ක් දවා ගත්තා. මහිෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුශංක කඩුළු 2 බැගින් බිඳහෙළුවා. ලකුණු 147ක ඉලක්කයක් කියන්නේ පල්ලේකැලේ අපේ පිතිකරුවන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. හැබැයි අවාසනාවකට අපේ පිතිකරන ලැයිස්තුව ලොකු බිඳවැටීමකට ලක් වුණා. පවර් ප්ලේ එක අවසානයේ ලකුණු 34කට කඩුළු 5ක් අහිමි කරගෙන අසීරු අඩියකට වැටලා හිටියේ. පැතුම් නිසංක සහ කුසල් මෙන්ඩිස් වගේ ප්‍රබල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සමගම තරඟය අපෙන් ගිලිහී යන්න ප්‍රධාන හේතුවක් වුණා. දසුන් ශානක ලකුණු 30ක් රැස් කරගෙන සිටි අතර ඔහුට සහාය දෙන්න නම් කිසිම ක්‍රීඩකයෙකුට හැකියාව ලැබුණේ නැහැ. අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගන්න හැකි වුණේ ලකුණු 95ක් පමණයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 51ක විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. තරගයේ වීරයා තුන් ඉරියව්වෙම දක්ෂකම් පෑ විල් ජැක්ස් ලකුණු 26ක් සහ කඩුළු 3ක් ඔහු දවා ගත්තා. එංගලන්තයේ පන්දු යැවීම ආදිල් හෙඩ් සහ ලියම් රෝෂන් ලංකාවේ පිතිකරුවන්ට දඟ පන්දුවෙන් හෙල්ලෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. ඇත්තටම මේක අපිට දිනන්න තිබ්බ තරගයක්. පන්දු යවන්නන් Tamanගේ වගකීම අකුරටම ඉටු කළත් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා සුපිරි අටවටේ අපි පරාජයකින් ආරම්භ කළා. හැබැයි තවම බලාපොරොත්තු අත්හරින්න නම් එපා. අපිට තව තරඟ තියෙනවා. ලබන බදාදා අපි නවසීලන්තයේ එක්ක ආර්.පී. ප්‍රේමදාස ක්‍රීඩා රංගනයේදීම ගැටෙනවා. එතෙන්දී වැරදි හදාගෙන අපේ සිංහයෝ නැවත නැගිටී කියලා අපි විශ්වාස කරනවා. ඔයාලා මොකද හිතන්නේ, මේ බැටින් ලයින් එකේ වෙනසක් වෙන්න ඕනද? ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් ක්‍රිකට් තොරතුරක් සමගින් නැවතත් හමු වෙමු. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.